Andiamo. Ciao හැමෝටම. ඔන්න ඉතින් එදා මන් දාපු වීඩියෝ එකේ මං කිව්වා නේද ඔයාලට අපේ ගෙවල් පැත්තේ පාක් එකක් තියෙනවා කියලා. ඉතින් අද අපි මේ යන්නේ ඒ පාක් එකට. ඔන්න ඉතින් තව කෙනෙක් ඉන්නවා මාත් එක්ක යන්න. එහෙනම් ඉතින් අපි යමු දැන් පාක් එකට. ඔන්න ඉතින් ඔයාලා හැමෝම මගේ channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. එහෙනම් ඉතින් වීඩියෝ එක බලන්න කලින් මගේ channel එක subscribe කරගෙනම යන්නකෝ. එහෙනම් ඉතින් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. මිරි චාෝ. Ciao. ඔන්න ඉතින් යාළුවනේ මේ පැත්තේ ගෙවල් තියෙන්නේ ඔන්න ඔය විදිහට තමයි. බලන්නකෝ ඉතින් මේ ගෙවල් වල ලස්සනට මිදුල් තියෙනවා, ලස්සන ගස් හදලා තියෙනවා. දැම්ම ඉතින් ටික නත්තල් වලට ගෙවල් මිදුල් සරසන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ගෙවල් තියෙන්නේ. මෙයා ඉතින් බලාගෙන ඉන්නවා මම මේ මොකද කරන්නේ කියලා. මං වීඩියෝ කරනවා. ඔන්න ඉතින් බලන්නකෝ. ඔය විදිහට තමයි මේ පැත්තේ ගෙවල් තියෙන්නේ. මේ පැතිවල ඉතින් පාරවල් නම් හරිම නිස්කලංකයි. ඒ කියන්නේ ටවුන් එකමත් නෙමෙයි, ටිකක් ගමක් වගේනේ. ඒක නිසා පාරවල ඉතින් එහෙම ලොකුවට වාහන යන්නේ නැහැ, සෙනග නැහැ. අර ලංකාවේ වගේ ඉතින් අර හැමතිස්සෙම අර මේ පාරවල අර මිනිස්සු වාහන එහෙම හැමතිස්සෙම ගැවසෙන්නේ නැහැ. ඉතින් මිනිස්සු ජොබ් වලට යනවා, ජොබ් වලට ගිහිල්ලා ඇවිල්ලා ගෙදර ඉන්නවා. එහෙම තමයි ඉතින් තියෙන්නේ. බලන්නකෝ ඉතින් පොඩි ඉඩවල් වලත් කේකේව වගා කරලා මේ පේනවද? ඔය විදිහට තමයි ලස්සනට තියෙන්නේ. දැන් ඉතින් ගස්වලත් කොළ හැලිලානේ. මං ඉතින් ඔන්න මීරි අස්පෙත්තා. මීරි අස්පෙත්තා. ඉස්සොකුයි. වාහනයක් ආවා. ඔන්න බලන්නකෝ මේක හේ ලස්සන මේ මීරි. බෙල්ලා ආල්බෙරෝ. questo non sposti නෝ මීරි නෝන් ඔහොම යන්න බෑ පාරේ. මෙයාත් එක්ක ඉතින් වීඩියෝ කර යන්න නම් චුට්ටක් අමාරුයි. ඉතින් වාහනත් ඉතින් සැරින් සැරේ වාහන පාරවල් ගෙවල් වල තියෙන පැතිවල යාහන එනවා. ඔය විදිහට තමයි ඉතින් අපේ පැත්තේ ගෙවල් ටික තියෙන්නේ. ඔන්න ඉතින් යාළුවනේ මෙන්න මෙතන නම් ලස්සන ගෙදරක් තියෙනවා. ලොකු අත්තකුත් එක්ක ලොකු ගෙදරක්. හරිම ලස්සනයි. ඉතින් බලන්නකෝ ලස්සනයිද කියලා. ඔන්න ඉතින් මෙන්න මෙතන චූටි ඇලපාරක් වගේ එකක් තියෙනවා. ඔන්න ඉතින් බලන්නකෝ මේ ගෙදර තියෙන ලස්සන මල් ටික. මං කලින් දවසකත් දැක්ක යනකොට මේ ගෙදර මල් තියෙනවා. අද ඉතින් මං ඒක වීඩියෝ කරගන්න ඕනි කියලා හිතලා තමයි චුට්ටක් මෙතන නතර වුණේ. බලන්නකෝ අර ලංකාවේ තියෙන කපුරු මල් වගේ අර දාස්පෙදිය මලුත් තියෙනවා. ලස්සනයි යන්නේ. පාට මල්. හරියට නුවරඑලි ගිහිල්ලා වගේ එක පාට මල්. ඇත්තටම ලස්සනයි. මීරි කොහරද? ඔයා මොනවද බලන්නේ? ඔයා මොනවද මල් බලනවද? ලස්සනයි නේද මල් ටික? ඇත්තටම ලස්සනයි මේ මල් ටික. මේ බලන්නකෝ. එකම જાතියේ කපුරු එකේ චූටි එකයි ලොකු එකයි. හරිම ලස්සනයි. ගොඩක් කට්ටිය අඩුයි. වෙනදට නම් ගොඩාක් අය ඉන්නවා. අද නම් හොඳටම කට්ටිය අඩුයි. පොඩි අය ඉතින් එක්කරගෙන එන්නේ නැහැ, සීතලයිනේ. බලන්නකෝ මේ ගස්වල කොළ හැලිලා පාට වෙනස් වෙලා.
අද යාළුවොත් නෑනේ මීරිට. තනියම තමයි සෙල්ලම් කරන්න වෙන්නේ. ওই විදිහට තමයි අපේ පාක් එක තියෙන්නේ. හයි ස්පීනි. ඔබේනේ. දැන් ඉතින් මට තල්ලු කරන්නලු. ඔන්න ඉතින් ওই විදිහට තමයි අපේ පාක් එක තියෙන්නේ. Mamma mia. Dan mau cepat. Pergi. Pergi ni. Suju. 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 Aspetta. Andiamo dall'altra parte. Va bene. Piano. Mamma mia. Sabe che make a basket. Yes, qua. Piano. Oh. ඕක කන්න ඉතින් දැන්. මේ නටනවත් එක්කේ අස්සේ. මෙයාට ඉතින් අද සෙල්ලම් කරන්න යාළුවෝ නැහැ. බබාලා ඉතින් එක්කන් එන්නේ නැහැ එළියට මේ සීත කාලේ නිසා. රස්නේ කාලේට තමයි ඉතින් ගොඩක් අය ඉතින් එළියට එන්නේ. අසනීප වෙන නිසා ගෙවල් වල තමයි ගොඩක් අය ඉන්නේ. ඉතින් මේ ඔය විදිහට තමයි දැන් ඉස්කෝලේත් ඇරිලා මේ මොකද මීරි මේ පැහැල්ලා මීරි. එයා නටනවා. එයාට චුට්ටක්වත් නිකන් ඉන්න බෑ. ඔය වගේ තමයි හැමතිස්සෙම දඟල තමයි ඉන්නේ. අන්න තව එක බබෙක් එනවා එක් කරගෙන අර ඉස්කෝලේ ඉස්කෝලේ ගිය එක්කෙනෙක් චූටි එක්කෙනෙක් එක් කරගෙන එනවා. මේ අන්න මීරි වැටෙනවා. ඔය විදිහට තමයි ඉතින් පාක් එක අද හරිම නිස්කලංකයි ඉතින්. කවුරුත් නැති නිසා හරිම නිස්කලංකයි. අපිත් තව ටිකකින් යනවා. මොකද එන්නේ සීතල වෙනවා. ඔන්න මෙයා දැන් පොත් අරගෙන චිත්‍ර අඳින්න තමයි හදන්නේ. බලන්නකෝ. මේරි මොකද අඳින්න හදන්නේ දැන්? ඔයාගේ චිත්‍ර ටික පෙන්නන්න මීරි. ඔයාගේ චිත්‍ර ටික පෙන්නන්න. ඔයා ෆාත්තු කරපු මේ ඩිසයින් ටික. ඔන්න බලන්නකෝ ඉතින් මෙයාගේ චිත්‍ර. අස්පෙත්තා. ඔන්න ඉතින් අපි දැන් චුට්ටක් සෙල්ලම් කරලා චුට්ටක් වාඩි වුණා. මෙන්න බලන්නකෝ ඉතින් මෙයා පාක් එකට එනකොට මේ පාට පැන්සලුයි පොතුයි ඔක්කොම අරගෙන ඇවිල්ලා. දැන් ඉතින් මෙතන චිත්‍ර අඳින්න හදන්නේ. මොකද මොනවද? ඉතින් ටොපි එමත් අරගෙන ඇවිල්ලා කනවා ඉතින් පාක්කියේ තියාගෙන. මීරි වැටුණා. ෆෘට්. පළතුරු වලින් හදපු එකක්. ඒකත් තියාගෙන ඒක questo mio. Aනේ මීරි. questo mio.
අම්මෝ ඒක රබර් වගේ. අම්මෝ ඒක රබර් එකක් වගේ මේ කන්න බෑ. tutto dentro. See. Tutto. ඒක කන්න බෑ. අම්මෝ. ඒක කඩන්න බෑ. රබර් එකක් වගේ. Prendi. මොනවද කොලෝරි? verde rosa. Un signore. Non mi piace. Piace? අපෝ මට නම් ඒක හරියන්නේ නැහැ. මෙයා නම් ඉතින් ඔය වගේ චූටි ඒවට සැනිටයිසර් කෑම වලට හරියම කැමතියි. බලන්නකෝ යාළුවනේ අර අතන තියෙන චූටි අයගේ ඉස්කෝලයක්. අන්න බලන්න මිර ඉස්කෝලේ ඇරිලා අර. අතන තියෙන චූටි අයගේ ඉස්කෝලයක්. ඉස්කෝලේ ඇරිලා දැන් ළමයි යන වෙලාව. මෙහි ඉතින් සාමාන්‍යයෙන් උදේ 8:00ට වගේ ඉස්කෝලේ පටන් ගන්නවා. උදේ 8:00ට පටන් ගත්තාම හවස 4:00 වෙනකම් ඉස්කෝලේ. 4:00 වෙනකම්. ඔව්. පොඩි අයට 4:00 වෙනකම්. අවුරුදු 12 ඉඳන්ද කොහෙද ආයෙට 8:00 ඉඳන් 1:00 වෙනකම්. චූටි අයට 4:00 වෙනකම් ඉස්කෝලේ තියෙනවා. ඉස්කෝලෙන් කෑම දෙනවා. සෙල්ලම් කරන්න. චූටි අය නම් නිදා ගන්න. මෙයා කෝලම් කර කර ඉන්නවා. ඒ වගේදී බෙල්ලා මීරි. කොස්ත බෙල්ලා. එහෙම දෙනවා ඉතින්. අස්පිට. එහෙම දෙනවා මෙහෙ ඇයට නිදා ගන්න, සෙල්ලම් කරන්න. එයා පේන්නේ නැහැ කියලා ෆෝන් එක කිලනවා. අස්පිට. ඔන්න බලන්නකො ඉතින් සී කොන්ත්‍රාට. මෙයාගේ චිත්‍ර ඇඳලා Miri, cosa? Frutta. Questa è la fragola. Va bene. Questa è l'arancia, questa è la mela tutta verde, questa è melograna. Il melograna, questa è la mela rossa, questa è la banana e questa è l'arancia. එයා චිත්‍ර ඇඳලා මේ තියෙන ෆ්‍රාගෝලා ඒ කියන්නේ ස්ට්‍රෝබරි තියෙනවා, දොඩම් තියෙනවා, කෙසෙල් තියෙනවා. මේ වෙර්දි මේලානේ. මේල වෙර්දි. කොළ ඇපල් තියෙනවා, රතු ඇපල් තියෙනවා, දෙලුන් තියෙනවා. ඒ විදිහට තමයි යාගේ පළතුරු ටික තියෙන්නේ. ෆෘත්තා. එල්ලමී. ඔය ගෙදර ඉඳන් ඇඳපු ටික මෙතෙන්ටත් ඇවිල්ලා චිත්‍ර අඳින්න තමයි හදන්නේ. මෙයා හරිම කැමති චිත්‍ර අඳින්න. මම චිත්‍ර අඳින්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි ආව බාර් එකට ගන්න මීනි. Cosa volete voi, piccolina? Ciao, bella amoretina, cioccolatino, ciao, cosa vuoi? Voglio. Gelato no, Miri. Patatine prendi. Patatine. Gelato, sì. Quale? Questa? No, questa? No, quale vuoi? Ma questo è il peperone. Mi piace? E allora tieni. Bella. Cosa? Quanti soldi? No, sono troppi. Aspetta. No, questi qui te li regalo. Dammi. Fai tu il resto. ඉතින් අපි දෙන්න බාර් එකට ගිහිල්ලා පතතින පැකට් දෙක අරගෙන කොහොමද පතතින එක පෙන්නේ? good. එයා ගත්ත එක මං ගත්ත මේක. අපි දෙන්න අරගෙන ආව චුට්ටක් කැරකි ඉන්නේ. ෆ්‍රෙඩෝ බලන්නකො අපි දෙන්න දැන් චුට්ටක් කැරකි ඉන්නවා.
මේක කැරකෙන. හරි හරි මං කරන්න ඔයා ඉන්න. මීරි. බාස්තා. අපි දැන් මේක කන්න යන්නේ. මීරි. අම්මෝ මීරි. මෙයා මේක කරකවනවා දාගෙන අම්බෝ මාව නම් කරගෙනවා මීරි. බාස්තා මීරි. සී. අනෝ බාස්තා දිස බාස්තා. මාංජපති දීනේ. අම්බෝ මාව කරකිනවා මෙයා කරකවගෙන ගියා මේ. මාව නම් කරගෙනවා මීරි දැන්. දැන් ඉතින් පද දින දෙකක් කක්කා මෙහෙම ඉඳගෙන ඉන්නවා. බලන්නකෝ මං ගත්ත එක මේ අර ලංකාවේ මොකද්ද මේකට කියන්නේ? ලංකාවේ තියෙන ටිවි ටිප් එකක් මෙහෙම කොටු තියෙන එක. මට ඒක නම මතක නැහැනේ. පොප් නේ? පොප් කියලා ටිප් එකක් ආවේ ලංකාවේ. මීරි ඒක වගේ මේ ඒ රස වගේ ටිකක් එනවා. ඒක තරම්ම ගොඩාක් රස නැහැ උනාට. ඒ වගේ රසක් තමයි මේකෙන් එන්නේ. රසයි මේකර ගොඩක් මේ අමුතු රස එන්නේ නැහැ. මට රහයි. මං ගත්ත මේක. ඒ පොප් එකේ රස මෙන්න මට. මම ඒක දැකලා තමයි ආසිතිල ගත්තේ. බ්‍රාවෝ මීරි. ඒ රස තියෙයි කියලා හිතලා ආසිතිල ගත්තේ. සාමාන්‍යයෙන් ටිකක් ඒ ළඟින් යන රහක් තියෙනවා. Guarda qui. Io scivolo praticamente così. Guarda. Mamma mia, Miri. Sei brava? Sì, brava, bravissima. Vedi? Sì, vedi. ඔන්න ඉතින් යාළුවනේ අපි ගෙදර යන ගමන් ඉන්නේ. ඔන්න ඉතින් බව්ව දෙන්නකුත් ඔන්න දෙපැත්තේ ඉඳන් රණ්ඩු වෙන්න හදන්නේ. මීරි වෙන්කොයි. මීරි. නෝන් බයි. දැන් නම් ඉතින් ටිකක් කරවල වැටලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි මීට ගෙදර යනවා. බලන්නකෝ ඈතින් අහස පේන ලස්සට මීරි. No, දැන් යන්න බෑ. චාව් කියන මීරි. චාව් කියන. No, අදසුණු හරිම මාමා. අම්මෝ මාමීනෝ දැන් බණිය. එහෙනම් ඉතින් අදට ඔය විදිහට තමයි අපේ vlog එක ඉවර වෙන්නේ. එහෙනම් මගේ channel එක subscribe කරගෙන යන්න යාළුවනේ. අදට මං ගිහිල්ලා එන්නම්. හැමෝටම චාව්. සතුටින් පරිස්සමෙන් hina වෙලා ඉන්න.